quick flight. අද අපි ඔයාලව එක්ක යන්නේ සුසියල් වල තවත් ලස්සන තැනක් වෙන අන්සෙවේජල් කියන නේචර් ට්‍රයල් එක බලන්න. ඒකට අපිට යන්න විනාඩි 6කමාරක විතර කාලයක් යනවා. ඊට අමතරව කිලෝමීටර් 2කමාරක් තියෙනවා මේ ට්‍රයල් එක යන්න. අපි දැන් ඉන්නේ මෙතන. දැන් අපි ගමන ස්ටාර්ට් කරමු. let's go. අපිට පාරවල් දෙකකට බෙදෙනවා. උඩ පාරෙන් තවත් හයිකින් එකක් තියෙන ඒකට යන පාර. දැන් මේ පාර තමයි යන්න තියෙන්නේ අපිට. මේ පාර හොඳ වගේ දීපට පස්සේ කැරෑ වෙන්නේ. කට්ටිය මොකෝ? නියමයි. ආන්න නැද්ද? ඉන්න. එහෙනම් අපි දැන් ට්‍රයල් එක පටන් ගන්න යන්නේ. මේක එනකම් අතරමඟ තියෙනවනේ. ඔව් නොටිස් බෝඩ් තියෙනවා. එහෙනම් ලේසි අපිට. අපිට තව සමාජිකයෙක් අද එකතු වුණා. දිල්ෂාන්. තියෙනවා. අපිත් එක්ක යනවා දැන් අද හයිකින් එක. බලමු කොහොම වේද කියලා. මාරම ලස්සනයි. මෙතන පල්ලෙහා ටිකට් කවුන්ටර් එකක් තියෙනවා. ඒකේ ෆොරිනර්ස් නම් 150ක ටිකට් එකක් ගන්න ඕන. අපි ඉතින් ශිෂ්‍යල් වානේ. ඒකින් දැන් ෆ්‍රී. යන් අපි ගිහලා බලමු. එන්න අපිත් එක්ක. අන්සෙවේජල් යන ගම අපිට හම්බුණා පොඩි view point එකක්. අපි දැන් එතෙන් තමයි යන්නේ. මට කලින් ඉස්සෙල්ලම ගියා අපේ දෙන්න. Hi guys. අපි ලස්සන view point එකකට බලමු. ලස්සන වෙන්නන් ගිහලා කට්ටියද. Hello guys. අපි රෙස්ට් එකක් ගන්න පොඩ්ඩක් නැවතුණා. දැන් අපි කිලෝමීටර් එකමාරක් ආවා. තව කිලෝමීටරයක් යන්න තියෙනවා. ඔයා බලන්න ඇති අපේ ලස්සන view point එකේ shot ටික. ඉතින් අපි ඊළඟ point එකේදී හම්බෙමු. Let's go guys. Yes. Yeah. Hi guys. ඔයගලට කොහොමද? මොකද තත්ත්වේ ෆීලින් එක මොකද වෙන්නේ ඔයගලට? ඔසම්ද? ෆීලින් ඕසම්. අපි දැන් ගල් ගුහාවක් අස්සේ යන්නේ. මාර ප්ලේස් එක. වව්. ට්‍රයල් එකේ උපරිම විඳින පොර. මොකෝ වං ඔය? සැප. මේ සැප ලෝකේ කාට දෝරේ මේ අපිට සීෂියල් වල හම්බුන තවත් ලස්සන යාළුවෙක්. මේ කැන්ඩි කොල්ලෙක් ඈ. කැන්ඩි කොල්ලේ. හයි. යා. නතරලා ප්ලේස් එක. අස්සයි. දැන් අපේ ඩෙස්ටිනේෂන් එකට රන් වෙලා තියෙන්නේ. යමු ඉක්මනට. අපි දැන් ෆයිනල් ඩෙස්ටිනේෂන් එකට ආවා. ලස්සනයි උඩ මාරයක්යි. අපි ස්විම් කරන්න යන්නේ තව ටිකකින්.
මෙතන වැල්ල ගැන පොඩි විශේෂත්වයක් තියෙනවා මට කියන්න ඕනේ. ටිකක් අතරම කියනවා නම් ටිකක් දුඹුරු පාටින් වැඩි මේ වෙලාවල. ලස්සන බීච් එකක් එනනම් අපි දැන් එන්ජොයි වෙන්න යන්නේ. ස්විමින් කරන්න යන්නේ. බලමු. අපි ඉස්සලා බහැලා වල්ලෙන් නම් මාළු ඉන්නවද කියලා. ඊට පස්සේ අපි ඔයගලන්ට පෙන්නන්න. මේ බීච් එක හිතුවට ගැඹුරුයි. වතුර නම් පැහැදිලි නෑ. මාළු බලව මාළු නෑ හරියට පේන්නේ මොකද ගොඩක් කට්ටිය ඉන්නවා. ඉතින් මොකද ගැඹුරු තාත්තේ? හා? පොඩ යට දෙනවා බලන්න. අඩිය ගහලා. අරයන්න් ඉන්නවා දෙන්නලා. අද නාන්න දෙන්නේ නෑලු. හොඳට කනවා අපිට දෙන්නද මොනවද කනවා? අපි දැන් අයිලන්ඩ් එකට සමු දෙනවා. පොඩි බෝට්ටුව කියන්නේ බෝට්ටුවේ රුපියල් 100යි අපේ අයිලන්ඩ් එක ගාවට යන්න. ජැටියට යන්න රුපියල් 100යි. බලමු මේකේ අත්දැකීම ගන්න අපි යනවා. බයි යන්ස මේජර්. අපි බෝට් එක ආපු මේකේ 150ක් ගන්නවා per person. මොකද වඩායිල්ලක් හම්බුනේ අපිට. See you brother. අපි අංශ මේජර් ට්‍රැවල් එක ඉවර කරා. අපි ගියේ පයින් ආවේ බෝට් එකේ. මොකද අපිට විලා මදින්න අපි බෝට් එකක් අරන් ආවා. අපි දැන් අවසන් කරනවා වීඩියෝ එක. එහෙනම් තවත් ලස්සන වීඩියෝ එකක් නැවත හමුවෙමු. අපි පැරඩයිස් එක. right. subscribe කරන්න කියලා කියනවා අනිවාර්යයෙන් subscribe කරන්න bell icon එක click කරන්න උඩ කරන්න එපා. like කරන්න share කරන්න කමෙන්ට් එකක් දාන්න. අපි එහෙනම් ගිහිල්ලා එන්න. ඔබට සුබ දවසක්. ජය වේවා.